දැන් මේ දරුවෙක් කහනවා මේව කොච්චර කල් පැරණි. මේ දකින්න දේ කොච්චර කල් පැරණි. දරුවට අපි කියා දුන්නා මේවා එදා කාශ්‍යප රජු රජකම් කළ කාලේ නම් අවුරුදු 1600 පැරණි. ඒක පස්වෙනි සියවසේ ආවිලා බැලුවා නෙමෙයි 30 වර්ෂ. දැන් අද ඔබතුමා ආවිලා බලනකොට මේ දරුවා අහනවා මේකේ එදා ඉඳන් මෙහෙම තිබ්බද නෑ. මුලක් කලංකාර කුඩා බොන්නගිලි කලංකාරාන වැඩිච්ච එක නතපු කොට 1868 එක් ශිල්පීට බෙල් මහත්තයා පෙන්වා දෙනවනේ. ඔයාලට කොටස් වල යන්නේ. එතකොට මේක පස්සේ යටලා තිබ්බේ තමයි ටිකෙන් ටික අපි අත්තමුත්‍රා මම වැඩ කරගෙන අවුරුදු 20ක් මතු කරගෙන තියෙන්නේ 4 එකයි. දැන් හොයන් බලන්න තියෙන්නේ 4 එකයි. ඒක උද්‍යානයක්. මේකට ඇතුළේ දෝරු මාර්ග 3ක් තියෙනවා. ඒතකොට අර පැත්තට පේන පිදුලංගල. උතුරු දොරටුව ඒ පැත්තේ තියෙන පර්වත පිදුලංගල රජමහා විහාරස්ථානේ උතුරු දොරටුව මේක බටහිර මාර්ග මේ පැත්තෙන් දකුණු මේ පැත්තට දොරටුවක් නැහැ. දැන් ඔයගොල්ලෝ මේ යන්නේ කොයි පැත්තේ බටහිර මාර්ග. දැන් ඔය ළමයිට අවශ්‍ය වෙනවා කාශ්‍යප රජු කොයි පැත්තට භාවිතා කළේ කියලා කෙනෙක් ඇහුවොත් ශීඝ්‍ර බැලුවත් බලලා ඒක දැනුවත් වැඩක් නැහැ මේ බටහිර මාර්ගය. උතුරු දකුණු මාර්ග පද්ධතිය පරිපෙල නැහැ. මේ මාර්ගේ පරිපෙල සහිතයි. අර පරිපෙලේ ගල් වර්ග තමයි චන්ද්‍රකාන්ති පාසාන කියන ගල් වර්ගය. ඒක රජු භාවිතා කළේ බටහිර මාර්ගය. මේ බටහිර මාර්ගයේ එන ගමනට මේ තියෙන මණ්ඩපේ. උතේ මණ්ඩපය කියලා කියන්නේ මොකද දන්නවද? මාලිගය, මන්දිරේ, මණ්ඩපේ. අර වගේ පස්වෙනි යටවල තිබ්බර බලන්න. ඔය වගේ පස්වෙනි යටවල තිබ්බ එකක් තමයි අපි ටිකෙන් ටික පස්තික ඉවත් කරලා මතු කරගෙන මණ්ඩපය කියලා හඳුනාගත්තේ. මේක භාවිතා කළේ මොකටද? එහා පැත්තේ දල ක්‍රීඩා කරන නැවතුණු මණ්ඩපය. මේක අලංකාර පුරා බොන්න කියලා පහලින් දැයිලා. ඒකු මේ සමස්තදී දෙපැත්ත සාමතිකයි මේ පැත්ත විශ්කම් කරලා බැලුවා. මේ කොටස මේ පැත්තේ තියෙනවා. ළමෙක් ඉස්කෝලෙන් ලියන්න සීගිරි උද්‍යානයේ බලද්දි දැන්වල පුරාවිද්‍යාවෙන් පෙන්වා දෙනවා. දෙපැත්ත සමමතික තිබ්බයි කියන බව. අර මේ පැත්තේ අර පැත්තේ තියෙනවා. ඒක උදේම අවුරුදු 2600ක් මේ නිර්මාණය වුණේ ඇයි? කාශ්‍යප කියා දවස් වෙන මල්ලි මොකද? අමලදිකු දරුවෝ ඉතින් මිගාර කියනවා කාශ්‍යපට ඔබ බලන්න හිටියටි මොගලන් කුමාරයා ඉන්දියාවෙන් ඉන්දියාවේ තාත්තෙන් ගනින් වස්තුව. නැත්තම් මේ වස්තුව වලට ලැබෙන්නේ නැහැ. එදා තාත්තගෙන් වස්තු වෙනකොට දවස් වෙනකෙන් වස්තු වෙන ගිහිලා දවස් වෙන මෙයා කලාවට අණ ගහන ගිහිල්ලා මොකද කළේ? බෑන ඔතෝදෝත කරන් පෙන්නම පුතා මේක තමයි මොඩේ වස්තුව කිව්වා. මෙයා ලොකු ෆෝටෝ එකක් ඇති කරගෙන මිගාරයි කාශ්‍යපයි දවස් වෙන ගෙනහිල්ලා කලාව වෙව්කන් දාරලා ඊටුවා පස් කාලා මරුව කෙනෙකුළු අහල් නොවිචාන්නේ. ඒ සිද්ධිය වුණා අපුවපුන්නේ බැරි වුණා තමයි මේ ස්ථාට එන්නේ. තලගෙන පර්වත මාලිගාව කරන්නේ. එදා මේ පර්වතයේ මාලිගාව කරන්න එනකොට මේ පර්වතයේ සීගිරි කරන නමක් තිබුණේ නැහැ. අද විභාග ළමයි ක්ලීනවා අහනවා. අද සීගිරි පර්වතේ නම් කාශ්‍යපේ නවද මේ පර්වත නම මොකද්ද? සීලගිරිය සීලේගිරිය. ඔතන හිටපු ස්වාමීන් වහන්සේට පිළිගන්න. ගලේ රත්තරන් පූජා නිසා තමයි රම්පිලි බල පිළිගන්නවත් තුනේ. ඒ සීල් දෙය කරලා සතුරු සේනාවක් එයි කියලා පිටතින් හසු බලකොටුවා. මොකද්ද ඔය? දැන් ඕගොල්ලෝ එනකොට දැක්කද පිට දියාගෙන. මඩ කළා මඩේ උල් කඩු ගහලා. ඒකේ මෙහා පැත්තක් ගරුල් බම්මක් උකඩි 10ක් කුසින් තිබලා තිනවා. ඒකේ මෙහා පැත්තක් ඇතුල් දියාගෙන අඩි 13ක් ගම් රජකාරී කිඹුල්ුනේ. යකඩෙන් පාලන දෙන්න අවශ්‍ය පාලන දෙන්න උඩ ගන්නවා. මේ දකින්න පුටි ඇතුල් පවුරුනේ. මඩාගල මැද පවුර ඇතුල් දියාගල ඇතුල් පවුර හතරකින් වට කරලා අද ඔයගොල්ලෝ කියලා ගල උඩ කරලා මේ පැත්තට බලන්න මහසි ගියාව. මේක අපි හෙව්වා. මේ පැත්තකින් ගිහලා වැවට සම්බන්ධ කරලා මේ පැත්තකින් ගිහලා වැවට සම්බන්ධ කරගත්තාන් පස්සේ මේ ඇතුල් කොටස අක්කර 52ක් තියෙනවා. මේකේ තියෙන උද්‍යාන තුනක්. දැන් ළමයන් අහනවා ළමයි සීගිරි බැලුවනම් සීගිරි වෙන්කර පුරාවිද්‍යා උද්‍යාන කන්න කීයද? අතෙන් නැකන් ජල උද්‍යාන. ඒකෙන් උඩ කොටස ගල් නිසා ශෛලමී උද්‍යාන. දැන් ඔයගොල්ලෝ මෙන්න මේ ගල් කුට්ටක් අතර උඩ ගන්නේ මාලක උද්‍යාන. ජල උද්‍යාන ශෛලමී උද්‍යාන මාලක උද්‍යානේ කැඩපත් පවර දින්න පාදේ තාම තුන. ගෞඩ මාලිගාවේ ප්‍රමාණය දැන් ගිහලා බලන්නකෝ අක්කර 3මාරක භූමියක් තමයි උඩ. උඩ මාලිගාවේ නම තමයි ආලකමන්දාව. ආශ්‍ය පෙන්න බර මම අර කිව්වේ සිහගිරිය සිහලේගෙන කියලා. සීගිරිය වල දෙන්නේ මෙන්න මෙහෙමයි. ඕගොල්ලෝ සිංහපාද මලුවට දැන් ගිහලා නැගලා සිංහකට පොරමිය බලන්න. සුලැංගිල්ල ඇඟිලි තුන මාපරන්නේ පිටි දෙක. ඔතන ගල් පඩි ටිකක් අකලා යකඩ පඩි වෙන්නේ නැන්නකොට ඔය දරුවන්ට හිතනවා දැනුවත් නොවි ගියා නම් අපිට කොහොමද දන්නේ ගල් උඩ එකයි. රජක යකඩ ගහ නැහැ නේ උතන. අපි පරීක්ෂා ප්‍රාප්තව බැලුවා අඩි 60ක් විතර සිංහාගල නිර්මාණ කර අත්පවුරත් එක්ක මෙන්න මෙහෙම තිබිලා තියෙනවා. දැන් කරන්න වැටලා මේ අපි දකිනා මේ පර්වතේ කට්ට පඩි පෙළේ කපලා. විනාගිට පාරවල් නෙවෙයි. ඇයි ඒ? එදා ගඩොල් ගාට අතුල් කරලා සත්‍යමත් සිංහලුවක් නිර්මාණ කළ අත්පවුරත් එක්ක මෙන්න මෙහෙම තිබිලා කට ඇතුලෙන් ගිහිල්ලා ඔළුවට මතුවෙනකොට පර්වතයේ මේ පැත්ත නම් ආරක්ෂක පිටියක් හදලා පර්වතයේ පිටිපැත්තෙන් පිටියට ඇතුලෙන් පඩිපෙලකින් තමයි කාශ්‍යප රජු ගඩොල් දක්වා ගිහිල්ලා තියෙන්නේ. කට ඇතුලෙන් ගිහින් දෙලුම් ගත් ගන්නේ ගිරිය. ගඩොල්ගත් ගන්නේ ගිරිය. එදා සිහගිරිය සිහලේ ගිරිය කීප එක තමයි සිහගිරිය සිංහගිරිය වුණා. සිංහගිරිය සීගිරිය වලපත් වෙන විශාණු කාලෙන් මෙහාට එනකොට. පුතුමාලා කලබල නොවි කාලෙ වෙලා තියෙනවා නේ තමයි. මේ පැත්තේ සභා ශාලාව, ආසන ගුහාව, ගල් තෝටු අංග දෙක, නැයිපිලි ගුහාව, චද්ද ගොඩක් මේ පැත්තේ ඉන්න මේ පැත්තේ නේ. ඒතර මේවල මම අවුරුදු 26ක් වැඩ කරගෙන මම විභාග පාස් කරලා මේවා ඉතිහාසය පිළිබඳව මේ සීගිරි ගැන අර ලයිසන්ස් එකක් තියෙනවා ඒකයි කිවි ටිකක් ඔය දැනුවත් කිරීමක් කරගන්න ඉන්න මම කියා දෙන්නම් කියලා. ඉතින් අහන්න වග්ගුතු.